ඔයාලතින් ෆෝර්නයක් ගත්තොත් වගේ ෆෝන් එක රීසෙට් වුනොත් එහෙමත් නැත්නම් වගේ WhatsApp එක ඔයාලතින් ඩිලීට් වුනොත් ෆෝන් එකේ තිබ්බ පරණ WhatsApp මැසේජ් ෆොටෝස් ටික ආයේ ගන්න බැරි වෙයි කියලා ඔයාලට බයක් තියනවද? ගොඩක් අය ෆෝන් එක මාරු කරද්දී හරි ෆෝන් එක රීසෙට් වුණොතින් හරි ෆෝන් එකේ තියෙන වටිනම දේවල් ටික නැති කරගන්නවා. හැබැයි අද මම කියලා දෙන විදිහට සෙටින්ග්ස් හැදුවොත් ඔයාගේ ෆෝන් එක නැති වුණත් ඔයාට ඔයාගේ පරණ WhatsApp chat ටික ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනි WhatsApp app එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ඩොට්ස් තුන ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ සෙටින්ග්ස් වලට යන්න. දැන් ඔයා මෙන්න මේ chats වලට යන්න. ඊට පස්සේ ටිකක් පහළට ඇවිල්ලා මෙන්න මේ chat backup කියන එක දෙන්න. දැන් ඔයා මෙන්න මේ Google account කියන තැනට ගිහිල්ලා ඔයාට password එක මතක නිතර පාවිච්චි කරන Gmail එක මෙතනින් select කරගන්න. මොකද ඔයාගේ message ඔක්කොම ටික save වෙන්නේ මේ Gmail එකේ තියෙන Google Drive එකට. ඊට පස්සේ ඔයා පහළ තියෙන automatic backup කියන එක දෙන්න. දැන් ඔයා මෙන්න මේ daily කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ include videos කියන එක ඉස්සරින් තියෙන මේ tick එක දාගන්න. ඊට පස්සේ ඔයා Wi-Fi පාවිච්චි කරන්නේ නැතුව mobile data පාවිච්චි කරන කෙනෙක් නම් backup using cellular කියන එක ඉස්සරින් තියෙන මේ tick එක දාගන්න. දැන් ඔයා මෙන්න මේ කොළ පාටින් තියෙන backup කියන එක දෙන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා message කරපු chats ඔක්කොම ටික මෙතනින් backup වෙනවා. හරි දැන් හිතන්න ඔයා අලුත් ෆෝන් එකක් ගත්තා නැත්නම් ඔයාගේ ෆෝන් එක රීසෙට් කරා කියලා. දැන් අපි බලමු කොහොමද මේ පරණ මැසේජ් ටික ගන්න කියලා. මේකට ඔයා මුලින්ම කරන්න ඕනි දේ තමයි ඔයා බෑකප් එක දාපු Gmail එක ඔයාගේ ෆෝන් එකට ඇඩ් කරගන්න එක. ඊට පස්සේ සාමාන්‍ය විදියට WhatsApp install කරලා නම්බර් එක දීලා OTP කෝඩ් එක ගහන්න. ඊට පස්සේ මෙතනදි තමයි වැදගත්ම දේ වෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් restore or transfer chat කියලා එකක් තියෙනවා. මෙතනදී ඔයා මේ උඩම තියෙන restore from backup කියන එක දෙන්න. ඊට පස්සේ පහළ තියෙන continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ පරණ chat ටික ඔයා අලුතින් install කරපු WhatsApp එකට transfer වෙනවා. ඉතින් මේ විදිහට settings හැදුවොත් ඔයාගේ phone එක නැති වුණත් ඔයාට මේ විදිහට පරණ WhatsApp chats ටික ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපිව follow කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න.